අපි යන්නේ fish tank. වගේ තමයි අපිට ලන්ච් එක තියෙන්නේ. තමයි අන්තිමටම යන්නේ. අයිබෝවන් සුබ දවසක්. ඉතින් අපි එන්න ගමන ආරම්භ කරනවාද යන්නේ අපි fish tank, shark point, ඒ වගේම sand bank එකට තමයි යන්න හදන්නේ. ඉතින් මාත් එක්ක අද යනවා ගෙස්ලා සෙට් එකකුත් වැඩි නේ. අද ගෙස්ලා 8 දෙනෙක් වගේ යන්නේ. චයිනීස් ගෙස්ලා 6යි. ඒ වගේම ඉන්දියන් ගෙස්ලා දෙන්නෙක් වගේ. ඉතින් හොටෙල් එකේ අපි මේ විදියට ගමන ආරම්භ කරනවා. ඒ වගේම මට අද දුන්න ඩ්‍රෝන් එකක් ගන්න ට්‍රයි කරන්න කියලා. මේ තියෙන්නේ අපේ හොටෙල් එක. අපි දැන් යනවා අපේ අද ඉන්නේ අපේ ගයිඩ් කලු. අපි ගොඩක් කතා කරලා බලමු කලුත් එක්ක කොහොමද මේ ගමන විස්තරේ. මම යන්නේ අද ෆස්ට් ටයිම් fish tank. අපි ගිහිල්ලා බලමු. ඉතින් අපි ඔන්නම හොටෙල් එකේ ඉඳන් ජැටියට ඇවිදන් ඇවිල්ලා ගෙස්ලා නගිනවා බෝට් එකට. මේ තියෙන්නේ අද යන අපි අද යන බෝට් මාසල්. මේක තමයි යන්නේ. කලු සමයයි වගේම අපේ කැප්ටන්. අපි ගිහිල්ලා බලමු. After a long time. Captain, First we are going to the fish tank, and the second one is the secret point, is the shark point. Right? So after that we will go to the sand bank. So in the sand bank we will have lunch. Right? And we will spend some time in the sand bank, and then we will come back to Bangkok. Right? ඉතින් දීර්ඝ ගමනකින් පස්සේ අපි ආවා ප්ලේස් එකට. මොකද නම් ගොඩක්ම රළුයි. So this is the place. It's called fish tank. Okay. So we're gonna swim over here, but the thing is, right now the current is very strong. Really strong over here. The sea current is like very strong. So like we cannot go all together. Okay, we have to go one by one or two by two like that. Okay, because if everybody goes all together, we might have to take you from the ocean also. So that's why. Okay, I will put some rope over there on the back so you can follow. Hello, we're staying here, okay? We're staying here, one by one. Ika.
ඔන්න ඉතින් අපි ඊළඟ වෙලාව දැන් මේ ෂාක් පොයින්ට් එකේ දැන් බයින ෂාක් බලන්න ෂාක් පොයින්ට් එක කියලා දැන් අපි යනවා සෑන්ඩ් බැංක් එකට සෑන්ඩ් බැංක් එකේ දැන් අපි ලන්ච් එක ගන්නේ ගොඩක් ළඟ දෙන්නේ ආ බෝට් සෙට් එකකුත් ඇවිල්ලා ඉන්නවා අපේ කළුමල්ලි යන ඉස්සරහින් සමය අයියා ගිහිල්ලා ලන්ච් එක ගමු සෑන්ඩ් බැංක් එකේ බෝට් එක කලුවත් පොඩ ටික ගහන ගමන් ඉන්නේ පොඩ ටික ගහලා එතන තමයි ටවල් එක දාලා අපි ලන්ච් එක ගන්නේ නැද්ද කලු අනිවාර්යයෙන් ඉන්නේ සෑන්ඩ් බැංක් එකේ සෑන්ඩ් බැංක් එක තමයි ඒ කියන්නේ සෑන්ඩ් බැංක් කියන්නේ මුහුද මැද පොඩි වැලි වලින් හැදලා තියෙන පොඩි දූපතක් වගේ එකක් මෙතන තමයි අපි ඕනම ගෙස් ලාටුව එකක් ආවොත් මේ වගේ තැනක තමයි අපි ගොඩක් වෙලාවට ලන්ච් එක ගන්න. ඔයාලා මගේ කලින් වීඩියෝ වල දකින්න ඇති. අපි බාබකියු දාන්නේ වගේම ගෙස්ලා වෙක් කරන් ඉන්නේ ලන්ච් එක දෙන්නේ. ඔක්කොම මේ වගේ සෑන්ඩ් බැංක් එක තමයි. ඉතින් අපි ලන්ච් එක ගමු. අද බලමු මොනවද අපිට තියෙන්නේ කියලා. අපි ගෙස්ලාටයි ඔක්කොටම ගෙනහලා තියෙන්නේ ලන්ච් එක මෙන්න මේ වගේ ජූස් තියෙනවා. ඊට පස්සේ රයිස් බොක්ස් එකක් තියෙනවා. සලාඩ් එකක් තියෙනවා. වෝටර් තියෙනවා. මේ අපි ගෙස්ලාට දීලා අපිට වෙනම දාලා තියෙන ස්ටාෆ් එක අපි කමු එහෙනම්. ඉතින් කළුමල්ලිලා ජොබ් එක තමයි මේක හැමදාම එනව නේද? ඔව් හැමදාම එනවා. ඉතින් හැමදාම ඇවිල්ලා ඉතින් මේ විස්තරේම තමයි ඉතින් කරන්නේ. මොහොත ජීවිතේ. මොහොත ජීවිතේ. ඔගේ තමයි අපිට ලන්ච් එක තියෙන්නේ. දැන් කන්න තමයි හදන්නේ. එකක් ගත්තා අපි මෙහෙම. කට්ටිය පොඩ්ඩක් ස්විම් කරන්නේ මේ යනවා. ඉතින් මෙන්න මේ හොදයි සෑන්ඩ් බැංක් එක. ඉතින් කාලේ එහෙම අපි සෑන්ඩ් බැංක් එකෙන් යන්න තමයි හදන්නේ. අපේ බෝට් එකක් පොඩ්ඩක් ඈත තමයි තියෙන්නේ. ඒක අපිට තාම්ගවා මේ ඔක්කොම මේ කරේ ගලවගෙන අපි යනවා ආයේ ආපුෂි අයිලන්ඩ් එකට. ඉතින් ඔන්න ආපහු ගෙස්ලා බෝට් එකට නගිනවා යන්න. දැන් සෑන්ඩ් බැංක් එකේ කවුරුවත් නැහැ. ආපු කට්ටිය ඔක්කොම ලන්ච් එක අරන් ගිහිල්ලා අපි තමයි අන්තිමටම යන්නේ.
also collect your underwater pictures and videos tonight 8 o'clock to 10 o'clock. 8 to 10 o'clock, Arena Excursion Days. You can collect your photos, okay? And also thank you so much joining with us, okay? We have a nice, we have a nice experience. This place is like a lot of currents, and last place also same, but we did our trip, right? Okay guys, take care all the things and get down the board, okay? Yeah. ඔන්න ඉතින් අපි මාපුසු වලට ඔන්න ආවා. දැන් නම් කාලුගුණේ පොඩ්ඩක් හොඳ නෑ වැස්ස වගේ. ඉතින් මේ ට්‍රිප් එක මේ විදිහට අපි ඉවර කරනවා. this one my one. ඉතින් වීඩියෝ එක ලස්සනයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe button එක දබාගෙන යන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් අපි සමුගන්නෝ මාපුසි අයිලන්ඩ් එකේ ඉඳලා